හායි කොහොමද මගේ යාළුවනේ ඉතින් ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුවා. මොකද මේ වීඩියෝ එක ගොඩාක් විශේෂයි. වීඩියෝ එක ෂූට් කරලා තිබුණේ ඒත් මට ටයිම් තිබුණේ නැහැ. ෆ්‍රී ටයිම් එකක් බලලා වීඩියෝ එක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න හිතුවා. ඉතින් යාළුවනේ මේ කාලේ මම ගොඩාක් අසනීපයෙන් හිටපු කාලයක්. ඒ වගේම මට ජීවිතේ ලස්සන පරිච්ඡේදයක් තමයි ඒ කාලය. අත්දැකීම් ගොඩක් ලැබුණ අභියෝග වලට මුහුණ දීපු කාලයක්. ඒක මම ඔයාලට ඉස්සරහා වීඩියෝස් වලදී කියන්නම් මොකක්ද ඒ කියලා. ඔයාලට දැනගන්න ලැබෙයි ඉස්සරහදී. ඉතින් වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මට එක්සෑම් වගේක් තිබුණා. ඒ එක්සෑම් එකට කොළඹ ඉඳන් නුවර මහන්සියෙන් බස් එකේ ඇවිල්ලා ඉතින් කොහොම හරි අමාරුකම් තියාගෙන එක්සෑම් එකටත් ෆේස් කරලා ඒ එක්සෑම් දවස් ටික ගෙවුණ විදිහ තමයි මේ ව්ලොග් එකේ තියෙන්නේ. යාළුවනේ එක්සෑම් එකට පාඩම් කරනවා. බලන්න කොහොමද පාඩම් කරන්නේ කියලා. ෆිල්ම් එක දාගෙන මම පාඩම් කරනවා. යාළුවත් එහෙම වෙන්න ඇති සමහර අය. මොකද එක්සෑම් එක ලඟ වුණායින් පස්සේ පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. නිදිමත හැදෙනවා. ෆිල්ම් එකක් බලන්න ඕනේ කියලා හිතෙනවා. අනේ එක්සෑම් එක ඉවර වුණායින් පස්සේ කිසිම දෙයක් නැහැ. මට නම් ඇත්තට මේ වගේ තමයි. ඔයාලටත් එහෙමද කියන්නව දන්නේ නැහැ. ඉතින් ගොඩ කාලෙකින් හම්බුන නිසා අපි ඕපදූප ටිකක් කියාගෙන කයියක් ගහගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. ඔන්න ඉතින් කන්න ආවා. උදේට අපි කෑවේ ඉන්දියාප්ප මට මතක විදිහට. ඒවත් කාලා මම නම් වැඩි කෑවේ නෑ. මොකද මට අසනීප නිසා. ඔයාලට පේනවා ඇතිනේ මගේ මූණෙම කොහොම හරි අමාරුවෙන් එක්සෑම් එක ලියාගන්න ගියා. මට විශේෂයි කියලා කියන්න හේතුව මේ කාලේ මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් වුණා. හැමදාම අපිට සතුට තියෙන්නේ නැහැ. දුකින් ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තේරුම් ගිය කාලයක් තමයි මේ කාලය. මේ කාලයේදී වුණ දේවල් මට ලස්සන මතකයක් විදිහට තියාගන්න ඕන නිසා තමයි මං හිතුවේ වීඩියෝ එකක් හදලා දැම්මනම් හොඳයි කියලා. කාලෙකින් අපි හම්බ වෙන්නේ. ඉතින් අපි කලින් දවසේ ප්ලෑන් කරා එක්සෑම් ඉවර වෙලා මොකද කරන්න කියලා. අපි මාලිගාවට යන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් එක්සෑම් එක ඉවර වෙලා එක්සෑම් එක කොහොම හරි 12ට වගේ ඉවර වුණා. එක්සෑම් එක ඉවර වුණාම අපි මාලිගාවට ගියා. මාලිගාවට ගිහින් ඉවර වෙලා බලන්නකො අපි බෝඩිමට යන්නේ කීයටද කියලා. මොකද යාළුවෝ සෙට් වුණායින් පස්සේ කාලේ ගෙවෙනවා දැනෙන්නේ නැහැ ළම. මම දන්නවා ඔයාලටත් ඒ අත්දැකීම ඇති කියලා. ඒ කාලේ කිව්වට ඉතින් මේ ජනවාරි 25 වෙනිදා
සඳක් සේම පැසයයි මට ඉතිරි කළුවරයි මගේ මතක එපමණයි මයිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි සඳ එළිය අයිති ලොවටයි සඳ අයිති ආසටයි පිණි කඳුළු බින්දු විතරක් මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි මයිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ ඒ මතකය විතරයි මයිතින් යන්න යනවා මට යන්න අවසරයි මට අරන් ඇත්තේ ඒ මතකය විතරයි එහෙනම් යාළුවනේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන් හිටියට ගොඩාක් ස්තුතියි ඔයාලට ගොඩක් ආදරේ ආයෙත් වීඩියෝ එකේ හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න මීට පහුවෙනිදා වීඩියෝ එකක් තියෙනවා මම ඒකත් ඉක්මනින් එඩිට් කරලා අප්ලෝඩ් කරන්න හැමෝටම තෙරුවන් සරණයි